Hi, good morning. හැමෝටම ආදරේ praise the Lord. ජේසුස් පිටයි. දැන් වෙලාව 7යි. දැන් වෙලාව 7යි. මේගොල්ලන්ට උදෙන්ම දැන් ෆීඩ් කරන්න යන්නේ. ඒගොල්ලන්ට බඩගිනි හැදලා තියෙන්නේ. මම පෙන්නන්නම් අර black soldier fly. බලමු මෙතනින් ගොඩක් වැඩිලා තියෙනවා. wow main set එක අපි බලමු මේගොල්ලන්ට ෆීඩ් කරන හැටි. මෙන්න ඉන්නවා. මේ මාරගෙන ෆීඩ් කරන්න යන්නේ මම. මේ ගොඩක් ඉන්නවා. පේනවා නේද? Tavios Mintala. මේක ඇවිල්ලා හොඳ බෙනිෆිට් එක. හොඳ ප්‍රෝටීන් එක. ඉතින් කලින් කිව්වා වගේ ලේයර් ෆීඩ් දෙන්න ඕනේ නැහැ. බිත්තර දාන්න ඉන්න සත්තුන්ට. හායි. හරියටම තියෙනවා. දැන් මම ග්‍රෑම් 100ක් විතර දුන්නා. මේකේ තව තියෙනවා ග්‍රෑම් 500ක් විතර තියෙනවා. හරියට. ග්‍රෑම් 500ක් විතර ඉන්නවා. ඉතින් මේ ග්‍රෑම් 500ම අපි දාන්න. ග්‍රෑම් 500ම ඒගොල්ලන්ට ෆීඩ් කරනවා. මේක තමයි ජීවිතය කියන්නේ. සත්තුත් එක්ක ගෙවන ජීවිතේ හරි නිදහස්. මොකද මිනිස්සු වගේ අකීකරු නැහැ. සත්තු හරි කීකරු. ඕකේ. අර එහා පැත්ත පේන්නේ නිලමේ වගේ. රහේ බෝයි. එයා කරන්න ඕන දේවල් කරලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න කෙනෙක්. ඔව්. එයා තමයි රැළ මෙහෙවන්නේ. පිරිමි තාරාව. එයා ගෑනු අයට තොර මේ පැටවුන් මේ නාම්බියෝ ටිකට එයා වග කියන කෙනා. එයා බලාගෙන ඉන්න ඒගොල්ලෝ කන කලින්. මේගොල්ලෝ ඔක්කොම කෑවට පස්සේ තමයි ඒගොල්ලෝ එයා
මේගොල්ලෝ ඔක්කොම කෑවට පස්සේ තමයි එයා කන්නේ. මේ ඔක්කොම කෑවට පස්සේ එයා කනවා. එයාට කෑම නෙමේ වැදගත්. එයාට රැළ බලා ගන්න එක තමයි එයාට තියෙන වගකීම. කවුරු හරි කන්නේ නැත්තම් එයාට පැප්පක් ගාලා එයාගේ භාෂාවෙන් කියනවා කාපන් කියලා. පේනද එයා තාම ආවේ නෑ යාර. Fear of this movie lost me. පේනවද? බලන්න එයා තාම ආවේ නෑ. එයා අනිත් අය ගැන හිතනවා. සාමාන්‍යයෙන් අනිත් අය ගැන හිතන කට්ටිය මේ ලෝකේ නෑ. හැබැයි සත්තු අතර එහෙම නෑ. එයාගේ වගකීම එයා ඉටු කරනවා. එයා අර අයිනට වෙලා මේගොල්ලෝ කන කලින් බලාගෙන ඉන්නේ. ඒක තමයි එයාට දීලා තියෙන පෞරුෂය. එයාට ලැබිලා තියෙන පෞරුෂය. එයාට එයා වගේම අනිත් අයව දරා ගැනීමේ කැපැසිටි එකක් තියෙනවා. සතෙක් වෙලා. පේනවද? මේගොල්ලෝ ඉන්නේ කෑම මානසිකත්වේ. හැබැයි එයා ඉන්නේ කෑම මානසිකත්වේ නෙමෙයි. එයා මීටරේ ඉන්නේ. එයා අවබෝධයෙන් ඉන්නේ. විශේෂයෙන්ම මේගොල්ලෝ කද්දි එයා බලාගෙන ඉන්නේ හැමදේම. වටේ පිටේ බලාගෙන ඉන්නේ. කවුද එන්නේ? කවුද මේගොල්ලන්ට? දැක්කද අර කලුකුම් පැටියා ගියා. එයා පැප්පක් ගගා එයාගේ භාෂාවෙන් කියනවා ඵලයන් කියලා. right. ඉතින් මේක තමයි black soldier fly. ඒගොල්ලන්ට මම කිව්වාගේ ෆීඩින් කරන මොහොත තව ටිකක් දෙමු. Okay. ඉස්සරහට මේට වඩා මගේ සත්තු වැඩි වෙනවා. ඉතින් මම මේගොල්ලන්ට හරි ආදරෙයි. දෙවියන් වහන්සේ ඊට වඩා ආදරෙයි. ඉතින් අපි සත්තුත් එක්ක ජීවත් වෙද්දී මිනිස්සු දෙයක් ඉගෙන ගන්නවා. පේනවද අරයා? එයා ඇවිල්ලා හරි දැක්කද කලුකුම් පැටියා ලඟ වුණා. කලුකුම් පැටියා ලඟ වුණාම
එයාගේ පෞරුෂය පෙන්නවා. එයා තමයි කෙනා කියලා දැක්කද? ඕගොල්ලෝ හොඳට බලන්න මිනිස්සුත් ඇති මෙන්න මේ වගේ. හැමෝ දිහාම බලාගෙන ඉන්න හැමෝටම ආදරය කරන තමන් ගැන විතරක් තමන් හිතන්නේ නැති අයිනට වෙලා ඉන්න හැමෝ දිහාම බලන් ඉන්න මිනිස්සෙක් කවුරු හරි ඇති. ඒ කෙනා තමයි කෙනා. ඒ කෙනා හැමෝටම ආදරේ. ඉතින් ඒ කෙනාව හොයාගන්න. එයා තමයි කෙනා. එයා ජීවත් වෙන්නේ එයා උදෙසා නෙමෙයි. එයා ජීවත් වෙන්නේ අනුන් උදෙසා. ඒ බලන්න. ඒ වගේ අය ඇති. ඉතින් බලන්න මේ සම්පූර්ණ මේගොල්ලෝ ගේ මයින්ඩ් එක තියෙන්නේ කන මයින්ඩ් එක. ඒගොල්ලෝ කන වෙලාව හැබැයි අරයා විතරක් කර එයා විතරක් වෙනම ඉන්නේ ඇයි? ඉතින් එයා තමයි කෙනා. එහෙනම් හැමෝටම ආදරේ. Praise the Lord. God bless you. ජේසු පිටයි.